වීඩියෝ එකට යන්න කලින් අපේ channel එක subscribe කරන්න යාළුවනේ. ඔන්න ඉතින් මගේ යාළුවනේ එකමත් එක ගමක හිටියලු අහිංසක පවුලක්. මේ පවුලේ හිටියේ අම්මයි තාත්තයි දුවල දෙන්නයි පුතයි. ඉතින් ගමේ කාටවත්ම කරදරයක් නොවි මේ අම්මයි තාත්තයි යාළගේ දරුවෝ තුන් දෙනයි ජීවත් වුණේ ගොවිතැන් කරලා. නෝනේ මං එහෙනම් යන්නම්. අද ඒ තරම් වැඩක් නෑ. හවස් වෙන්න කලින් එන්න පුළුවන් ඒකින්ද. එහෙනම් හොඳයිනි මහත්තයා. ගොඩ දවසකින් ගෙදර ළමයි එක්ක හිටියෙත් නෑනේ. එහෙනම් එන්නකෝ අද වේල 5. මං ගිහින් එන්නන්න ඕන. තාත්තේ මාත් එනවා කුඹුරට යන්න. යන්කොල්ලෝ. පරිස්සමට ගිහිල්ලා එන්න දෙන්නම. හරි අම්මේ. තාත්තේ මං අහන්නමයි හිටියේ. මොකද්ද පුතේ? ඇයි තාත්තේ මේ අඹ ගහ කපන්න නැත්තේ? මොන අඹ ගහද පුතේ? මේක තාත්තේ. මේක ගෙඩි හැදෙන්නෙත් නෑනේ. ගෙඩි නම් හැදෙන්නේ නෑ තමයි. ඒත් මේ අඹ ගහ ගොඩක් පරණයි පුතේ. අපේ සීයලාගේ කාලේ ඉඳලම මේ ගහ මෙතන තිබිලා තියෙනවා. මගේ තාත්තා ඒ කියන්නේ ඔයාලගේ සීයා. එයා මට කිව්වා මේ ගහ කපන්න එපා කියලාම. ඒකයි පුතේ මාත් මේ තියෙන්න දුන්නේ. එහෙනම් කපන්නේ නැතුව ඉමු තාත්තේ. හේතුවක් ඇතිනි පුතේ. ඒ නිසානේ කපන්න එපා කියන්නේ නැත්තේ. අපි කපන්න නැතුව ඉමු. දුවේ මං කඩේට ගිහින් එන්නම්. ඇයි යමේ මේ වෙලාවේ කඩේට යන්නේ? තාත්තා අද වේලාසන එනවා කිව්වා පුතේ. උණුවෙන් කෑම ටිකක් හදලා තියන්න බැලුවේ. අඩුපාඩු ටිකක් තියෙනවා. මං ඒ ටික අරගෙන එන්නම්කො ලොකෝ. අම්මේ ගල්බනිස් එකක් අරගෙන එන්නෙද්දී. හා ගේන්නම් පුතේ. ලොකෝ කෑම හදන්න මොන හරි ලෑස්ති කරනවද? මං ඉක්මනට ගිහින් එන්නම්. හා අම්මේ මම ලෑස්ති කරලා ගන්නම්. පරිස්සමට කරන්න පුතේ. තුවාලයක් එහෙම කරගන්න එපා. මං ඉක්මනට ගිහින් එන්නම්. පරිස්සමට ගිහින් එන්න අම්මේ. නංගි කඩේට යනවද? ඔව් අයියේ කඩේට පොඩ්ඩක් ගිහින් එන්න යනවා. මේ පාර අස්සන්න නෙලා ගන්න තව පොඩි කාලයයි නේ නංගි තියෙන්නේ. ඒකත් ළඟම එනවා දැන් ඔන්න. අනේ ඔව් අයියේ තව පොඩි දවසයිනේ තියෙන්නේ. මේ දවස් ටිකත් ඉක්මනට දවසෙන් දෙකෙන් ගෙවිලා ගියා නම් ඔළුව නිදහසේ තියාගෙන ඉන්න පුළුවන් නංගියේ. ඔව් අයියේ මං එහෙනම් යන්නම් අයියේ. ටිකක් පරක්කු වෙනවා. හරි නංගි මාත් යනවා දැන්. මහත්තයා තව පොඩි දවසයි නේද තියෙන්නේ. මම මේ කියන්නමයි හිටියේ. ලබන පාර කුඹුරු කරනකොට අර ගෙඩිය දෙන්න නැති ගහ අර අඹ ගහ තියෙන එක ඒක අපි කපලා දාමුද? ඉඩ ටිකක් ලැබෙනවනේ අපිට ඒකෙන් තිබ්බට වඩා. ඒ අඹ ගහ ඉස්සර ඉඳලම තියෙන එකක් නෝනේ. කපන එක හොඳ නෑනේ. ඉස්සර ඉඳලම තිබිච්ච දෙයක්. ඉඩ ටිකක් ලැබෙන හින්දා මං කිව්වේ. හරි. ඔයා කැමති දෙයක් කරන්නකෝ. අපේ තාත්තා මට මේ ගහ පෙන්නලාම කියලා තියෙනවා නෝනේ මේ ගහ කපන්න එපා කියලා. ඒකයි මං එහෙම කිව්වේ. එහෙමද මහත්තයා?
එහෙනම් කපන්න ඕනේ නෑ ඉතින්. ඉතින් යාළුවනේ කාලේ ගෙවිලා ගියා. දවසක් රෑ කැලෑවේ අලිරංචුවක් ගමට ආවා. ගමේ තිබුණ හැම කුඹුරකටම මේ අලිරංචුව ගිහිල්ලා ඒ කුඹුර විනාශ කරලා දැමුවා. සිරිපාල කුඹුරු ඉවරයි බං. මුන් අපේ කුඹුරු සේරම විනාශ කරලා දාලා. ගුණයයි අස්සන නිලන්න තිබ්බේ දවස් 5යි. අනේ දෙවියනේ දැන් අපි මොකද කරන්නේ? මල්ලි උඹලගේ කුඹුරුත් ඉවරයි නේද? අනේ අයියේ කුඹුරු සේරම ඉවරයි. මට තේරෙන්නේ මොකක් කරන්නද කියලා. අනේ දෙවියනේ මේ විනාශය අපි කාටද කියන්නේ? ඉතින් මේ විනාශය නිසා මුළු ගමම වගේ ගොඩක් දුකෙන් හිටියේ. අනේ තාත්තේ මොකද්ද මේ සිද්ධ වුනේ? උදව් කරන්න තාත්තේ. කුඹුරු සේරම විනාශ වෙලා ගියා. අනේ තාත්තේ පිහිට වෙන්න තාත්තේ. ඉතින් යාළුවනේ පියසේන මෙහෙම අඹ ගහ යටට වෙලා වාඩි වෙලා මහ හයියෙන් අඬ හිටියා. පියසේනගේ ඔළුවට එකපාරටම අඹ ගෙඩියක් වැටුණා. පියසේන පුදුමෙන් උඩ බැලුවා. මෙච්චර කාලෙකට කවදාවත් පොඩි අඹ ගැටයක්වත් මේ ගහේ හැදුන්නේ නැහැ. මෙච්චර ලොකු අඹ ගෙඩි? පියසේනට අඹ ගෙඩි ටික දැකලා ගොඩක් පුදුමයි. දෙවියනේ මේ තරම් අඹ මේ ගහෙන් මෙච්චර අඹ එක ගෙඩියක්වත් හැදුන්නේ නැහනේ. මේ වෙලාවේ පියසේනට අමුතු කටහඬක් ඇහෙන්න පටන් ගත්තා. ඔයාලගේ පවුලේ අයට මේ වෙනකල්ම මට කිසිම උදව්වක් කරන්න බැරි වුණා. හැබැයි අද මට ඔයාලට උදව් කරන්න පුළුවන්. මොකක්? මේ අඹගහ කතා කරනවා? අනේ දෙයියනේ මගේ ඔළුව විකාර වෙලාද කොහෙද? නෑ පියසේන මට කතා කරන්න පුළුවන්. මගේ ජීවිතේ ගෙවපු අමාරුම කාලේ ඔයාලා මාව කපල විනාශ කරලා දාන්න නැතුව මට පිහිට වුණා. ඉතින් මේ ඔයාලට මගෙන් කළගුණ සලකන්න ආපු වෙලාව. මගේ ගහේ හැදලා තියෙන අඹ ගෙඩි කඩා ගන්න පියසේන. මේව අරගෙන ගිහිල්ලා විකුණන්න. කුඹුරු විනාශ වුණා කියලා ඔයාලට පාඩුවක් වෙන එකක් නෑ පියසේන. අනේ දෙවියනේ මට මේක අදහ ගන්නවත් බෑ. ගොඩක් ස්තුතියි ඔබට. ඔන්න ඉතින් මගේ යාළුවනේ පියසේන අඹ ගහේ තිබුණ අඹ ටික සේරම කඩාගෙන අරගෙන ගියා. කුඹුරු නිසා වුණ පාඩුව අඹ ගෙඩි ටික විකුණලා පියසේන නැති කරගත්තා. ඉතින් මේ අඹ ගහ එයාට කරපු උදව්වලට කළගුණ සැලකීමක් විදිහට හැමදාම පියසේනට අලුත් අඹ දුන්නා.